හරිම පුදුමයි. ඇත්තටම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2500කටත් පස්සේ මිනිස්සු ඇයි මේ තරමට වෙසක් පොසොන් සමරන්නේ? ඒක හදවතින් වෙන දෙයක්ද? එහෙමත් නැත්නම් හුදෙක් සැමරීමක්ම විතරක්ද? ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් මිනිස්සු ඒ විදිහටම පිළිපදිනවද? හරිම කලබලකාරී විදිහට ගෙවෙන දවස් 365කින් එක දවසක් දෙකක් තමයි හරියටම බැලුවොත් අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේ ජීවිතයක සැනසීම හොයාගෙන යන කෙනෙක්ට පොසොන් මාස කියලා කියන්නේ ලොකුම ලොකු ආශිර්වාදයක්. සමහර දේවල් කාලයත් එක්ක වෙනස් වුණාට තව සමහර දේවල් තියෙනවා කාලයත් එක්ක හරි ලස්සනට අනුවර්තනය වෙච්ච. මේත් එහෙම දෙයක්. සංඝමිත්තා මහතෙරණින් වහන්සේත් එක්ක ලංකාද්වීපයට කලාවන් 18ක් ආවනේ. අපි අවටම අපි නොදැනුවත්වම මේ දකින්නේ ඒ කලාවන් වල නූතන අනුවර්තනය. මෙච්චර ලස්සන මලකුත් නටුවෙන් බිමට වැටෙනව නම් අපේ ජීවිත කියලා කියන්නේ කොච්චර අනිත්‍ය දෙයක්ද? සුබ උදෑසනක්. ඔබ මේ එක්ක සිටින්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිටි නිල මාධ්‍ය ඒකක වෙන ෆොට් මීඩියා අපත් සමගයි. අනුරාධපුර නගරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ නැගෙනහිරට වන්නට පිහිටා ඇති මිහින්තලේ රජමහා විහාරය ශ්‍රී ලංකාවේ බුදුදහම ස්ථාපිත වූ අනුරාධපුර යුගයට අයත් ඓතිහාසික හා පූජනීය ස්ථානයයි. ක්‍රිස්තු පූර්ව 236 දී දේවානම්පියතිස්ස රජ සමයේදී ඉන්දියාවේ සිට වැඩම කළ මහින්ද මහරහතන් වහන්සේ සහ රජු අතර මුණගැසීම සිදු වූයේ මිහින්තලේ පිහිටි මිස්සක පව්ව මතදීය. මෙය ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ආරම්භය සනිටුහන් කරනු ලබයි. මිහින්තලාවේ මිහින්තලා කඳු මුදුන නැගීම සඳහා පුරාණ පියගැට පෙළ 1840ක් පමණ ඇති අතර මිහින්තලාවේ මහා සෑය විශාලතම දාගැබ වන අතර ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඌර්ම රෝම ධාතුව තැන්පත් කර නිමවා ඇත. මේක තමයි මිහිඳු මහ රහතන් වහන්සේගේ බක්මාසයේ තියෙන මහා මිහිඳු සෑය. මිහිඳු මහා සෑය. ඊට පස්සේ එහා පැත්තේ තියෙන්නේ බුදුහාඳුරන්ගේ ක්‍රිස්තු පූර්ව 912 අතර චෛත්‍ය රාජාන වහන්සේ. ඊට පස්සේ ඒකේ තැන්පත් කරලා තියෙන්නේ බුදුහාඳුරන්ගේ පූර්ණ රෝම ධාතුව. ඊට පස්සේ මෙතන තියෙන උත්තිය රජතුමාගේ. ඉත්තිය උත්තිය සම්බල බද්දසාර සුමන සාමණේර කියන ඒ 5 දෙනාගේ චෛත්‍ය තමයි හැමතැනම තියෙන්නේ. 308ක් තියෙන චෛත්‍ය විතරයි. එහෙමයි. Oh
ප්‍රශ්නයි උත්තරයි එක්ක ගෙවිලා යන අපේ සරසවි ජීවිතය වගේ අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න උත්තර එක්ක ගැටිලාම සැනසීම කියන දේ අපිට අමතක වෙලා යනවා. ඉතින් පොය කියලා කියන්නේ ඒ නැතිවන සැනසීම හොයාගන්න ලැබෙන දවසක්. අපි පොසොන් වලට කියන්නේ පොසොන් මංගල්‍ය කියලා. පොසොන් කියන්නේ මංගල නිමිත්තක්. මොකද මුළු සබහා ධර්මයම සමාජයම මුළු අවට පරිසරයම පොසොන් උදාවත් එක්ක හරි අමුතු විදිහට ලස්සනට වෙනස් වෙනවා. ඉතින් ඒ නිවිච්ච පරිසරය වගේම ඒ සූදානම අපිට කියන්නේ පොසොන් කියලා කියන්නේ ආගමික උත්සවයකට එහා ගියපු සංස්කෘතික අංගයක් කියලා. ඉතින් මේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පොසොන් මංගල්‍යයට සූදානම් වූ ආකාරයයි. සුපතිට්ඨිත මහචේතියන් ධාතුගව්ව සුරම්මේ නස්සාමී සදා සාදුකන් තූපවරන් මහග්ග භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඌර්ණරෝම ධාතුන් වහන්සේ පිහිටා සිටින්නා වූ මිහින්තලා නමින් පතල වූ ඒ මහර්ග වූ ස්තූප රාජාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු.